හෙල්ලෝ ඉතින් යාළුවෝ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ චමාගේ මින් YouTube channel එකත් එක්ක. ඉතින් අද අරගෙන ආවේ Five Nights at Drake Hotel කියන game එක. හරිද? මේක මේ mobile game එකක්. මේක PC game එකකුත් තියෙනවා. ඉතින් අද අපි බලන්න යන්නේ බෝරුවව මරපු Drake නෙමෙයි Drake ගේ පුතා වෙන Drake ගේ hotel එකේ වෙන scene එකක්. ඉතින් මේක නමින්ම තේරෙන යාළුවනේ අපිට තියෙන්නේ මේ රාත්‍රී 5ක් ගත කරන්න කියලා යාළුවනේ මේකේ. අපි තියන් game එකට මම මේක එකපාරක් ප්ලේ කරා. මේක හැබැයි අන්තිමේට ප්ලේ කරලා ඉවර කරන එක පොඩ්ඩක් අමාරුයි. මේක වෙනම පොඩි ගේම් එකක්. ඉතින් අපි ෆස්ට් නයිට් එකට ආවා. මේ ඉන්නේ නිකන් කෙලින්ම අපේ ග්‍රේක් කෙලින්ම තග්ස් ලයිෆ් එකක් ගත කරන්න බේනවා. ඉතින් සන්ග්ලාස් දෙකක් දාගෙන ඉන්නේ, සංග දාලා ඉන්නේ. උන් ඉතින් අපිට කාමරයක් ඉල්ලගත්තා. නිකන් බලන් ඉන්න විදිය විතරක් කැත විතර. මේක මචං අපිට ඉස්සෙල්ලා මේ টয়ලට් එකට යන්න ඕනේ නිදා ගන්න කලින් මම මේක පාරක් ගැහුවා. මං හිතන්නේ මේ අපිට කාමරයට යනකම් බෑ වගේ. ඉතින් උන් අපිට කාමරේ තියෙන අපි දෙවෙනි තට්ටුවේ දැන් දෙවෙනි තට්ටුවට යක්. පේනවද මචං? මූ බූරුවා මරලා මචං. මේ ඉන්නේ බූරුවා. ඌ බූරුවා මරලා කියන්නේ මේ ඌ තාත්තගේ බූරුවා මරලා මූ කෙලිම හොටෙල් එකක් දාන් වගේ යාළුවනේ. බලන්න හෙනම කැත වැඩක්. කෙලින් මේක PC game එකේ මේ කොපියක් වගේම තමයි. ඉතින් PC එකේ play කරන්න බැරි කට්ටියට උන් ඉතින් mobile එකේ play කරන්න පුළුවන්. යටින් ලින්ක් එක දාලා තියන්න. ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. මේ දින මචං අපේ කාමරේ PC game එකත් මෙහෙමමයි. දැන් ඉතින් අපි නිදා ගන්න කලින් මේ මෙයාට චූ දාන්න ඕනේ. මෙයා නෙවෙයි ඉතින් මේ ඉන්නේ මම්නේ. හැමදාම රැට කරන වැඩක් තමයි ඉතින් මේක. යම් මචං කක්ක බරක් එල්ල දින් දැන් කක්ක දාලා ඇවිල්ලා දොයියමු අපි. ඒකට ඉතින් පල්ලෙහා තට්ටුවම දුවන්න ඕනේ. මුණ්ඩ බැරුණාද උඩ තට්ටුව එකක් හදන්න බාත්රූම් එකක් ඈ? නැද්ද යාළුවනි? එහෙනම් යන් අපි දැන් කක්කි දාන්න. මේක මචං පොඩ්ඩක් අර යට තට්ටුව ද උඩ තට්ටුවටදී පොඩි ලැග් එකක් එනවා. ඒ දන්නේ නැහැ ඉතින්. මේ නෝ ස්ට්‍රේක් අයියා. ස්ට්‍රේක් නෙවෙයි ග්‍රේක් අයියා. මෙතන තියෙනවා යාළුවනේ බාත්රූම් එක. මේකේ මචං පළවෙනි මේ බලහන් ඈ බාත්රූම් එකට දොර අරින්න ඕනේ නැත්. කෙලින්ම දොර අස්සෙන් යන්න පුළුවන්. ඔන්න එහෙනම් කක්ක දානවා. සද්දේ. එහෙමයි මචං එන ගමන් මේ එළවලු රොටියක් කාලා වෙන්න එක පොඩ්ඩක් අවුල් ගියා මචං මේ ඒ හින්දා තමයි මචං මෙහෙම පොඩි සද්දයක් එක්කම මේ බඩම ගියේ. මේ දවස්වල මගේ ඇත්ත ජීවිතේත් මෙහෙම තමයි මචං. මට සනීප නැතුව ඕ වගේ යනවා මම රෑම් මැදත් එක්ක. එන ස්ට්‍රේක් අය good night අපි ගියා. අපි ගිහලා දැන් දොයියමු. අපිට තව රෑවල් 4ක් තියෙනවා. එහෙනම් බූරුමල්ලි අපිත් ගියා. දොයියකනින් ඉතින් උඹත් බිත්ති එල්ලිලා ඉන්නෝ ඉතින් පව් ඉතින් අහිංසකයා. හොටෙල් එක ලස්සනයි යාළුවනි. පේනවා ලස්සන ෂේක් ගේ ෆොටෝ එකකුත් තියෙන පැත්තක. අපි දැන් අපේ කාමරයට ගිහිල්ලා අපි දොයිය ගමු. මෙතන යාළුවනේ ඇද? ඉතින් යාළුවෝ ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් ඔබලා තියාගන්න. ඔන්න ඉතින් අපේ දෙවනි රාත්‍රිය උදා වුණා. ඔන්න ඉතින් මචං මෙහෙමයි දැන් අපි මුගේ වැඩක් ඉල්ල ගන්න යන්නේ මචං අපිට සල්ලි නැතුව. හරිද? දැන් මූ කියනවා අපිට වැඩක්. දැන් ඉතින් අපි මේ වැඩේ කරලා මූ කියනවා ඒකට ගෙවන්නම් කියලා ඉතින්. ඔන්න ඉතින් අපි ඩීල්ලා ගහලා ලස්සනට දැන් මෙයත් එක්ක වැඩක් කරන්න යන්නේ. මෙයත් එක්ක වැඩක් කරන්න ඉතින් මූ දෙන මේ වැඩේ තමයි කියන්නේ. මූ කියනවා මචං මේ උඩට ගිහිල්ලා මේ අර පළවෙනි කාමරයට ගිහිල්ලා බං මේ පෙට්ටි ටිකක් තියන්න කියලා. දැන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි මචං මේ මං කලින් ගහලා තියෙද්දි පොඩ්ඩක් අර මේ රෑවල් ටික පොඩ්ඩක් මාරු වෙලා මට උනේ බං මාර වැඩක් මේ එකපාරට මට මේ තුන්වෙනි රෑය දෙවෙනි රෑය වගේ මාරු වෙලා බං මේ මං ගිහිල්ලා අර টয়ලට් එක හොදනවා බං. මං ඇවිල්ලා මේ කොස්ස ගෙනියන්න යනවා. බලහන්කෝ ඒකෙත් ඇටි මම මේ රෙකෝඩ් කරද්දි ඒක නිවැරදි කරන්නේ ඒකයි. පස්සේ ඉතින් මට තේරුම් ගියා. ඉතින් මං දැන් පල්ලෙහාට යන්නේ. ඒත් මම බැලුවා පොඩ්ඩක් නිදා ගන්නවත් තියෙනවද කියලා. ඒත් ඉතින් මට හරියට කියව ගන්නවත් බැරුව ඉන්න පොඩි අවුලක් ගියා වගේ නිකන් දැනුණා මට යාළුවනේ. දැන් ඉතින් පල්ලෙහාට යන්න තමයි තියෙන්නේ ආපහු. පෙට්ටි ටික උස්සන් එන්න යාළුවනේ. කියන්නේ නැහැ දැන් ඈ හරිද? උඹලවත් මේ ශ්‍රේක් හොටෙල් එකට දාන්න කලින් මම subscribe කරවල්ලා හරිද? උඹලා නිකන් හැමදාම නිකන් මේ වීඩියෝ එක බල බල යනවා විතරයි. ෂෙයා කරන්නෙත් නැහැ, කමෙන්ට් කරන්නෙත් නැහැ, කික්වත් කමෙන්ට් එකක්වත් දාහල්ලෝ, ලයික් කරහල්ලෝ. නිකන් තියෙන බටන් එකට ලෝභ වෙන්න එපා ඕයි. ආපු දැන් ඉතින් පල්ලෙහාට යෑම නම් තමයි තියෙන්නේ යාළුවනේ. මචං එක වෙලාවට මේ පිස්සු හැදෙනවා මෙන්න මේවා ගහන්න ගියාම බං. අශ්‍රේක් අයියේ සෝරි මට වැරදුනා මචං.
හරි හරි මේ පෙට්ටි ටිකනේ. ඔන්න මචං පෙට්ටි ටික කඩන්න නැතුව ගිහිල්ලා තියන්න කියන්නේ මචං. මූ එක පස්සේ කඩා ගන්නවලු අපිට ගිහිල්ලා තියන්නලු. තාවිකේ කිටිය නන්නේ මචං. අර PC ගේම් එකේ නම් ඉන්නවා අර උදව් කරන්න ඩයල් එකක් ඉතින්. මේක මචං තනි කරම යන්නේ ශ්‍රේකුයි මායි. තව එකෙක් ඉන්නවා මැදදී. හැබැයි ඌ අපිට හම්බෙන්නේ නැහැ යාළුවනේ. යහතින් හම්බෙන්නේ නැව්ව. මේ තියෙන මචං මෙන්න මෙතනින් තමයි ගොඩ ගහන්න කියන්නේ ඔය පෙට්ටි ටික. දැන් ආයෙත් දැන් පල්ලෙහාට උඩ තට්ටුවේ පොඩ්ඩක් ලැග් වෙනවා. පඩිපල හයියෙන් බහින්න නැති හැටියම්මු. මූ නෙමෙයි මමනේ. තව පෙට්ටි දෙකක් තියෙනවා යාළුවනේ. ඔන්න පෙට්ටි දෙකෙන් එකක් උස්සගත්තා. තව එකයි තියෙන්නේ ඉක්මනියා. මේ ස්ට්‍රේක් නම් මලම වාදයක් දෙන්නේ. දොරවල් ඇරෙන්නෙත් නෑ. මේ පෙට්ටි බරයි මචං. ඒකයි මම මේ ඊමීට ගාටන්නේ. ගණන් ගන්න බෑ. තව එක පෙට්ටියක් යාළුවනේ. මචං මම මේ වීඩියෝ එකක් දැම්මේ හෙන කාලෙකින් උනේ මචං මෙහෙමයි වැඩේ උනේ. මට සනීප නැතුව හිටියේ. තාම මචං සනීප නැහැ. අපි යම් මචං දැන් ඉක්මනින් පල්ලෙහාට අන්තිම පෙට්ටියක් ගේන්න. තව රැයවල් 3ක් තියෙනවා බං. යන් අපි එහෙනම් ඉක්මනින් ඊළඟ අන්තිම පෙට්ටියක් ගේන්න. මේක මචං අර සද්දයක් එන්නේ නැහැ PC එකේ වගේ නිකන් ආතල් දොරාලින සද්දයක්. අන්තිම පෙට්ටියක් ගන්න ඕනේ නෙමෙයි ගන්න ඕනේ. හරි එහෙනම් දැන් අන්තිම පෙට්ටියක් තරම් අපි උඩ තට්ටුවට ගිහිල්ලා කියලා යමු ෂණිකව පල්ලෙහාට. අර බූරුව දකිද්දි පව් හිතෙනවා යාළුවනේ මට. අහිංසක බූරුවව නේද අර බෙල්ලෙන් එල්ලලා තියෙන්නේ. එහෙනම් ඔන්න අන්තිම පෙට්ටියක් තිබ්බා. දැන් යන් යාළුවනේ අපි සේකයා ගාවට. වැරදුනා. සේකයා නෙවෙයිනේ මේ ඉන්නේ. මේ ඉන්නේ ග්‍රේක්. අපි ග්‍රේක් ගාවට යන් යාළුවනේ. බෑපන් කොයි ජාඩ පඩිපල. ඉක්මන් කරමු යාළුවනේ. රාත්‍රිය උදා වුණා නින්ද නැයි නොයන්නේ තමයි දැන්. ඉතින් මචං අම්මරසි මම මචං ටුමෝරෝ ගියවන්නම් කියන්නේ. එහෙනම් අපි ගිහලා දැන් දොයියෝ. අදත් උන්න මචං බඩේ රිදිල්ල ඇවිල්ලා. මේක මචං මේ දවස්වල ප්ලේ කරනම මටම ගැලපෙන ගේම් එක තමයි ඈ. මේ දවස්වල දැන් මං යනවා දිගට හරහාට ටොයිලට්. කොහොමද සද්දේ? ගම් බෝම්බයක් දානවා වගේනේ. දැන් උන්න මචං දොරවල් ඇරනවා. දැක්කනේ? කලින් දොර ආස්සේ රින්ගුවට දැන් දොරෙන් රින් ගන්න බෑ. එහෙනම් ශ්‍රේක් good night මචං. අපි ගියා. ශ්‍රේක් නෙමෙයි මචං ග්‍රේක්. ග්‍රේක් යාළුවනේ ග්‍රේක්. බූරුවා මචං good night. ඉක්මනට යන් දොයි මතයි දැන් නම් හොඳට. මේ මචං වීඩියෝ එක රෙකෝඩ් කරද්දිත් මචං මේ මම මේ ඇත්තටම මන් නිදි මතයි. එහා පැත්තේ කාමර වලට ගිහිල්ලා පෙන්නන්න විදියක් නැහැ මචං. ඒවට යන්න බෑ. ඒ හින්දා මම යන්නේ නැහැ බොරුවට. ඔන්න මචං අපේ ග්‍රේකගේ ඇත්තම තත්ත්වය එළියට එනවා. මට මචං හැරෙව්ව නේද බෙල්ල අනිත් පැත්තටම. ඔන්න මචං 3 වෙනි රාත්‍රිය උදා වුණා. මූ මචං හැබැයි අහනවා මේ කොහමද කලින් රෑ එහෙම කියලා. හැබැයි මචං මූම බය කරලා මූම අපෙන් අහන්නේ. එහෙනම් කැත වැඩ. ඔන්න මචං මූ කියන ඉතින් අදත් තියනවලු මචං මේ අපිට හොඳ ජොබ් එකක් කරනවා නම්. දැන් තමයි මචං තියෙන්නේ අර මේ টয়ලට් එකේ බිම අතුල්ලලා. දැන් යනවා ඉතින් උඩට ගිහලා අර කොස් අරන් එන්න. කලින් කිව්වට කියන්න බෑ නේද බං? කලින් කිව්වනම් එහෙනම් මම මේක පල්ලෙන් ගිහිල්ලා තියාගන්නවා. අර තියෙන මචං කොස් අරගෙන ෂණිකව පල්ලෙහාට ගිහිල්ලා උගේ බාත්රූම් එක සුද්ධ කරලා දෙන්නත් එපා ඉතින්. ඉතින් මචං ආයෙත් කියනවා මම උඹලා මාව subscribe කරපල්ලා හරිද? කැත වැඩ කරන්න එපා නිකන් වීඩියෝ එක බලලා යන්න එපා ඔහේ ඈ. subscribe කරපල්ලා බා. අපි ඉක්මනින්ම 2K යක් 2K ගිහිල්ලා මදි ඉතින් ඊට වැඩි යන්න ඕනේ ඉතින්.
ඉස්සලා 2K යමන්කෝ. උට මේ කොස්සෙන් ගහන්න ඉදන මට. හරි ඉතින් බං ඉඳහන්කෝ පොඩ්ඩක් මම බිම අතුල්ලන්නම්. මලම කරතරේ. ඔන්න මචං ඉතින් අපි බිම අතුල්ලන්න යන්නේ. අතුල්ලපු. මුගේ වැඩත් රෙද්ද මේ සල්ලි ගෙවලා හොටෙල් වල නවතින්න ඇවිල්ලා මම මෙහෙ කැත වැඩ කරන්නේ. කොෂේක අම්මට සිරි ඌ නෑ මචං. තව පාරක් විතර අතුල්ලමු අපි හොඳට බිම. මචං මංගා බාගෙට වැඩ නෑ මචං. කරන හරියට කරන්න ඕන. කොමඩ්ඩත් එක්කම කොස්සෙන් අතුල්ලන්නේ කෙලින්. ඒ තරම් වැඩක් මේක මචං එකපාරේ ඔහොම අතුල්ලන්න පුළුවන්. ආපහු දොරෙන් එළියට ගිහිල්ලා වෙල තමයි මචං ආපහු අතුල්ලන්න වෙන්නේ. ශ්‍රේක නෑ මචං. අපි එතන හොඳට අතුල්ලමු. අතුල්ලන්ට ආස කට්ටියට තියෙනවා ඉතින් අතුල්ල ඉන්න තමයි මේක. ඇතිනේ මචං බිම ඇතුළු. මෙහෙම ඉතින් එක එකගේ වැඩ කර ඉන්න බෑනේ මචං. අපි හොටෙල් එකකට ඇවිල්ලා මෙහිම වැඩ කරන්න පිළුවන් නේ. පිස්සු රකෙක් මේ ගෝතයා නෑ හොයන්නවත් යාළුවනේ. කිව්ව වැඩේ හරියට කරන එකෙක් ඉඳ මං ඉතින් කරනවා හොඳට. නැත්තම් ඉතින් වෙන එකෙක් එහෙම නම් කරයි මෙහෙම. මෙයා බැලුවෙක් නිකන් මේ ප්‍රෙෂර් නාද කියලා මේක. ඒක ප්‍රෙෂර් එන්නේ නැහැ. ඇති මචන් දැන් යන් අපි උඩට. දැන් ඇති ඔය টয়ලට් ඇතුළු නිදිමතයි බං නිදිමතයි. good night බූරුවෝ ග්‍රේ කනේ. නගිමු උඩට නගිමු. ඉස්සල කොස්ස තියන්න බෑ බ්‍රෝ. කොස්ස තියන්න තු කොස්සත් කාමරේට අරන් යන්න. මේක නිකන් හෝටල් යන්නේ මචං අපේ ගෙදර වගේ වෙලා තියෙනද. ශ්‍රේක ඉන්නවද බල්ලෙමුද පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා. ශ්‍රේක නෙමෙයි මචං ග්‍රේක. අපේ ග්‍රේක් මෝඩ ග්‍රේක්. පල්ලෙහා ඉන්නවද බලමු කොල්ලනි. චූපාරක් දාන්න ආයේ මචං චූපාරක් දාන්න මූ බාත්රූම් එක ලොක් කරලා බං ওই චුට්ටට. මේව නම් හෙනම කැත වැඩ. සහ ගානවෑ. මේ ගෝ ටීමර යන්නේ බං. අපි යන් දැන් දොයිය කණ්ඩ. උගෙන් වැඩක් නැහැ ඉතින් අපිට. ඌ කවුද අපි ගිහලා ඉතින් නිදාගමු බචන් දැන්. මූ කොහෙද දන්නේ නේ ගියේ. කලින් පාරවල වල මම ප්ලේ කරද්දි ඉච්චර ගානක් නැහැ බං. ඌ කොහෙද ගියේ කියලා. ඔන්නේ නම් මචං. අපි දෙවෙනි දවසේ දොයියකම. ඇත්තටම ගිය බල්ලා මචං මේ වගේ උඹලට හෝටලයක් දුන්නොත් එහෙම උඹලා නිදා ගන්නවද? මොකද්ද බං මේ ඇහෙන සද්දේ? අමුතු සද්දයක් ඉන්නේ යාළුවනි. යකෝ ඔහොම නිකන් මූණට මම කැත බලන් මූණේ. ඒක නම් ඉතින් මම බය වුන්නේ නැහැ බං. නිකන් බොරුවට කෑ ගහන්න ඕනේ නැහැනේ බය වුණා වගේ බං. මම බය වුන්නේ නැහැ. ඒක නිකන් ශ්‍රේක්ගේ ග්‍රේක්ගේ මූණ නිකන් කැතේ වේ බලපංගු නිකන්. දියබරියෙක් වගේ. යම් මචං එහෙනම් අපි තුන්වෙනි දවසේ මල්ලෙහාට. අද මූ මොන වගේ වැඩක් දෙයිද දන්නේ නැහැ ඉතින්. පල්ලෙහාට ගිහිල්ලා මචං බලන්න වෙන්නේ. අතන බෝඩ් එකක් ගහලා බං. කලින් මම බෝඩ් එක තිබ්බේ නැහැ. හායි මචං ඩයලොග් කොහොමද? මොනවද මචං hina වෙලාම ඉන්නේ. තාම මං හිතන්නේ බං උදේ උන්නේ වගේ බං. මූ හිටියේ නෑනේ බං. මූ දැන් ඉතින් අපි අර විස්තර අහනවා ඉතින් බං. මූ කියන ඉතින් අපි හොඳට මේ ලස්සනට මේ ක්ලීන් කරලා තිබ්බා කියලා. දැන් ගිහලා ඉතින් අපිට ආපහු නිදා ගන්න ඕනේ බං. මේ රෑ මැද්දේ මං ඇහැරලා තින්නේ නිදි විකාරය ඇවිල්ලා තින්නේ පල්ලෙහාට මේ ශ්‍රේක් හොයාගෙන. දැන් ආපහු අපි දොයිය ගන්න. නැගපා නිදි විකාරය ඉන්නේ තාම මචං. පඩිපෙළ නැගලා ගිහලා ඔන්න ඔහොම අපි දැන් කාමරේට ගිහිල්ලා නිදා ගන්නයි යන්නේ. මේ තින්නේ මචං මගේ කාමරේනේ. ඔන්න එන මචං මං දොයිය ගත්තා. තාම තුන්වෙනි රෑ ඇවිල්ලා නෑ යාළුවනේ. අපි දොයියමු. දොයිය ගන්නෙත් නෑනේ. අරුව ඇවිල්ලා හිමිට රෑ නිදි කරලා ගිහිල්ලා. මේ මොකද මචං ලයිට් ගැස්සෙන්නේ.
මට පේන්නේ දැන් තමයි හොඳම ජෝගිය පටන් අරගෙන තියෙන්නේ. මොකද යාළුවනේ මෙයාට වෙලා තියෙන්නේ මේ? hina වෙලා හිටිය එක මොකද මේ මට හොරවගෙන ඉන්නේ? වා හොරවන් හිටියට වැඩක් නෑ යාළුවා. මට වැඩක් නෑ. මූ මොකද්ද මගෙන් ඇහුව මට කියව ගන්නත් බැරි වුණා යාළුවනේ. මොකක් හරි කිව්වේ මට මේ බාත්රූම් එකේ තියෙන ලබ්බක් සුද්ධ කරන්න කියලා තමයි. දැන් ආයෙත් යංගු කොස් අරන් එන්න එහෙනම්. මොකක් මේ පාර කරලා දැන් නිකන් උරවගෙන ඉන්නේ යාළුවනේ අනික. මේක ඉතින් තේරෙන්න උඹලට මේක නිකන් ආතල් හොරර් ගේම් එකක් කියලා. මේක අන්තිමේට ඉතින් මොකක් වෙයිද කියලා මන් දන්නෙත් නෑ. අන්තිමට කී මචං ප්ලේ කරගන්න බැරි වුණා මට. තේරුණාද? මම එක පාරක් ප්ලේ කරලා තමයි උඹලට කියන්නේ. පේනවනේ අතන තියෙන දේවල් ඒ තියෙන මචං අර ශ්‍රේක්ගේ කාලේ නිකන් ආයුධ මචං ඒ රජ කාලේ. බලලා ඉතින් කාටුන් එක බලලා තියෙනවනේ. කාටුන් එකේ තියෙන ආයුධ තමයි මචං ඒ තියෙන්නේ. එහෙනම් දැන් යන් යාළුවනේ පල්ලෙහාට. පල්ලෙහාට ගිහිල්ලා ඌ කියන විදිහට බලමු ලැට් එකට ඔළුව දාලා. මේ කරන්ට් එක ගැස්සි යන්නේ මූගේ මූණේ හැටිද? අප්පට හුඩු. මූගේ කරි මැරිලා යාළුවනේ. කෙලිම කුණු හර්පයක් එක්ක කියන්නේ කෙලිම. මට පේන්නේ මේ ග්‍රේක් කාර්යය යාළුවෙක් මොකෙක්ව හරි මරලා යාළුවනේ. හෝටලේ නවතින්න මිනිස්සෙක්ද මන්දා. මේ ජහට මෙතනින් මාරුවෙමු. අප්පට හුඩු. ගැහුවා නේද? ඇහැරෙන්න ඕනේ විජහට. මූ මේ කොහෙටද මාව එක්කන් ඇවිල්ලා තියෙන්නේ යාළුවනේ? මේ කොහෙද? මම මේ කොහිද ඉන්නේ? මෙන්න ඉන්න ගොබ්බෑ හිටගෙන. මොකද කළු තඩි කළුවෙක් නෙවෙයි මූ කොළනේ මචං. මොකද කොළ තඩි ගෙම්බෝ. උඹ රයි මාව මෙතනට ගෙනාවි. මෙන්න මූ මචං මට කියන ලුණු ගෙඩි වගේක් ඇහිදින්න කියලා දැන් ඈ. නැත්තම් මූ කෙලිම මාව මරනවා. යකෝ විනාඩියට පේන්නේ නම්බර්ලට පේනවත් දන්නේ නැහැ මෙතන මේ තියෙන ලුණු ගෙඩිය මට පේන්නේ නැහැ බං. මේ කොහෙද යන්නේ මේ ගොබ්බේ ළඟට යන්න එපා. මොනික හැංගි මුත්තු කරනවා වගේ කියන්නේ නිකන් මේ. යමුකෝ විජහට. මේක හැර වෙන්නෙත් නැහැ යාළුවනි. ඌ දැම්මාව මරයි අනිවාර්ය. මෙන්න මේ තියෙන ලුණු ගෙඩි ටික. යකෝ උඹට ලුණු ඇහිදන්න වෙන එකෙක් හිටියම නැද්ද උඹ මාව ගත්තේ ලුණු ඇහිදින්න. මං හිතන්නේ යාළුවා මැරලා හිටපු කරත් මූ ලුණු ඇහිදින්න දීලා දිනු ඌ එක්ක මොකක් හරි සීන් එකක් දාලා දිනු මූ ඒක ඌව මරලා. ඒක තමයි අර බාත්රූම් එකේ දාලා තිබ්බ මූ. පේන්නේ නේ යාළුවනි. මං ලුණු ටික ඇහිඳින්න නැත්තම් මේ මාව මරයිද යාළුවනි. ඉක්මනට දුවමු. මේවා පේන්නෙත් නෑ කොහෙද යන්න ඕන කියලා මගුල. මේක මගේ ෆෝන් එකේ අවුලක්ද මොකක්ද කියලා තේරෙන්නේ නෑ මට. කොහොම හරි මට පාටම කලවරයි. යන්න ඕන දිහාවක්වත් මූ කියන මේ ලුණු ගෙඩියක්වත් මට පේන්නේ නෑ. තව ලුණු ගෙඩි 33ක් තියෙනවා. මෙන්න වෙලාව ඉවරයි. අයියෝ කෑව වැඩි. මූ කිව්වට මචං මේක කරන්න අමාරුයි. බම් මේක පේන්නෙත් නෑ කිසිදා ලුණු කොහෙද තියෙනවද දන්නේ නෑ. බම් මේ විනාඩියට කොහොමද කියපන් ලුණු හොයන්නේ. මෙහෙමයි හැබැයි බම් මේක ගහනුන් ගහන ඇති. මට ගහගන්න බෑ ඒකනේ මම මේ කියවන්නේ. මූ මුකුත් කරන්නෙත් නෑ. මූට අර තියෙන අතන ලුණු ගෙඩියක් තියෙනවා. ගන්න යන්න දෙන්නේ නෑ. මම මූට ටෝක් කරලා මම යන්න ඕනේ. ඉඳපන් මං යන්නම් ශනික කොහොම හරි ලුණු ගෙඩි එක එකතු කරන්න. දුවමු මිතුරෝ දුවමු. මේ කන්ට්‍රෝල් එකේ පොඩි අවුලක් තියෙන්නේ මචං. නැත්තම් මම මේ ගහනවා. නැතුව මේ මට ගහන්න බැරි කමකට නෑ. අනික බලපන් වෙලා යන විදිය පොඩ්ඩක් තප්පර යන විදියට නෙවෙයි යන්න පොඩ්ඩ බලපන් පොඩ්ඩ හයියෙන් යන්න. මේ මට බැරි කමකට කියනව නෙවෙයි හැබැයි මචං. මට පුළුවන් මේ වෙලාවෙන් පොඩ්ඩක් මේ අවුල් යනවා. දුවපන් තප්පර 28යි 27 26යි 25යි ඒ ලුණු ගෙඩි නම් තියෙන 30 ගන්න විතර මේ ලුණු හොයන්න ගියාම කෙලිම මේක අර ලංකාවටම හදපු ගේමක්ද කොහොද මචං. අර ලුණු නැති කාලේ මචං මෙන්න මේව තමයි මචං අර මිනිස්සු ලුණු හෙව්වේ මචං. අර ලුණු ගණන් ගිහිල්ලා එම් පොඩ්ඩක් අර මේ ලුණු අල ලුණු සීන් ගොඩයිනේ මචං ලංකාවට. තව තප්පර 4යි. මේකත් මචං මට අරුගේ හොඳ කෑමක් කන්න වෙනවා. ඔව් හරිනේ අකේ පුමාරුව. මේක මචං තව අපි එක පාරක් දෙපාරක් විතර try කරමු.
නැත්නම් ඉතින් මචං උඹලා මේක මේ ප්ලේ කරලා ඉවර වෙලා මට කමෙන්ට් එකක් දාපල්ලා උඹලා ප්ලේ කරලා ඉවර කරා කියලා. ඒ තඩි කිඹු උඹ නම් එනම් වාතයක් ආ උඹර නම් මචං ස්ට්‍රේක් නේ උඹ ඩ්‍රේක් උඹ මො ගේම් මෙම්ම තමයි ඈ. දුවමු ෂනිකෝ දුවමු. මේ පාරන මචං කොහමද ගොඩ යන්න බලමු. නැත්තම් කෙලින් මූ කෙලින් එන්නේ මඩෙන් නම් බේර ගන්න ගොඩෙන් එන්න බැයි නම් කෙලින් මමත් මඩෙන් ගිහිල්ලා බේර ගන්නම් තා. යකෝ මෙතන ලුණු තියා කිසිම බිබික්කමක් පේන්නේ නැහැ මට නම්. මොන බිබික්කමක් වවන්න කියනවද දන්නේ ඉඳගෙන මූ. මේ කියන්න කොහෙද එන්නේ කොහෙද කොහෙටද යන්න ඕනේ කියලා මෙලෝ දෙයක් පේරෙන්නේ නැහැ. පේන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ. තව 34ක් වුණේ විසිට දැන් මේකෙන් නිකන් තප්පර යනවා බන් ජෙට් එක වගේ. දුවපන්කෝ. මු දුවන්නේ නැහැ ඔය පේනවද මචං මේ දො එක වගේ බිත්ති තියෙන්නේ මෙතන හොයන්න බෑ කොහෙට යන්න ඕනද කියලා. අන්න ලුණු ගෙඩියක්. කොහෙද ලුණු? දැන් ෂෙපද. මේ අපිට තාන්න දෙන්න. මේක මචං දැන් ඔහම ගිහලා අපිට හොයාගන්න බැරි වුණාම අලලුණු එහෙම ස්ටේකුත් කියන්නේ එහෙම තමයි. ඔන්න දැන් ආපහු කාපන් හොඳට. මේකත් බැරි වුණා යාළුවේ. කමක් නැහැ මූ වෙන්නේ කෙලින්ම මඩින් යාළුවනේ. මේක හරියන වැඩක් නෙවෙයි කෙලින්ම දැන් මූට සම්බුව දෙන්න යන්නේ බං මං මේ කෙලින්ම මේ ගොඩින් මචං. ගොඩනේ මඩි. හරියන්නේ නැහැ. ඔන්න මචං මම ආවා මුලින් දැන් දෙවෙනි මේකට. මූ හරියන්නේ නැහැ මචං. මූ දැන් දෙනව රස්සාවක් මූ hina වෙලා හිටන මචං මූ කෙලින්ම හිත යට තියෙන්නේ මේ කුහකකම් මචං. හරිද? බෝ මන් දැන් ඉවරයක් කරන්න යන්නේ මචං මගේ ක්‍රමයට. උඹට නිකන් හොඳින් ඉඳාම කැත වැඩනේ කරන්නේ නිකන් ඉඳහන්කෝ මං ගිහිල්ලා එනකන් උඩ තට්ටුවට. උඹට කෙලින්ම මං දෙන්න යන සුපිරිම ගේම් මම මේ පාර. උඹරලත් මචං මේ ගේම් එක ඉවර කරන්න හදන්න එපා. මෙහෙම පොඩ්ඩක් අර උගේ චැලෙන්ජ් එක පොඩ්ඩක් දිනන්න බලපන් නැත්තම් වැඩක් නැහැ. මට මූත් එක්ක මේ පෞද්ගලික තරහක් තියෙන හින්දා තමයි මම මේ මුට මෙහෙම කරන්නේ. යන්කෝ. උඹරලා දන්නේ නැති වුණාට මමත් හොඳ මේ වැඩේ තමයි මචං. උඹරට කෙලින්ම පෙට්ටියෙන්ම දමලා ගහන්න යන්නේ දැම්ම. පෙට්ටියෙන් උඹරලට පේනවා මෙතන ආයුධ. දහම් මං හංගවුවා මෙතන පිහියක්. ග්‍රේක් කාර්යය මාත් එක්ක හැපෙන්න උඹර කොහෙද මේ මාව මේ දුවවන්නේ ලුණු හොයන්න. වරෙන් යන්න දැන් උඹ මං කපනවා ලුණු ගෙඩියක් වගේ. ඔන්න මචං මම මෙහෙමයි ගේම් එක ඉවර කරන්නේ. ඉතින් උඹලාත් මචං මාව සබ්ස්ක්‍රයිබ් කරපල්ලා, ෂෙයා කරපල්ලා, ලයික් කරහලා, කමෙන්ට් කරහලා බං. එතකොට තමයි මටත් වීඩියෝ දාන්න හිතෙන්නේ. දැන් මම මූව මරලා මේ ගේම් එක මෙහෙම ඉවර කරනවා. ඊට පස්සේ අපි ඉතින් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු යාළුවනි. ඔන්න ඉතින් දැන් මුගේ 7-8 පොලකට මං අයින් යන්නේ. සංවේදී දර්ශන නැරඹීමට කැමති නැති කට්ටිය ඉන්නවා නම් එහෙම නොබලා ඉන්න පුළුවන්. මම මුගේ මේ ජනපද බෝල් දෙක කපන්න හැදුවේ මචං. ඒක හරියට වැඩක් නෙවෙයි පවුනේ. දැන් මම මූව මරලා හිමීට ෂේප් වෙනවා. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔයාලා මේක ෂෙයා කරහල්ලා ඔන්න එහෙනම් මම දැන් පැනලා යනවා මචං ඈ. එහෙනම් මේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු යාළුවනේ. බයි බයි. ඔහොම තමයි ඉතින් මචං මේ ගේම් එක ඉවර වෙන්නේ. මෙහෙම නෙවෙයි. ඉතින් උඹලා අර විදිහට ඉවර කරපල්ලා. එහෙනම් මං යනවා. බයි මචං ඈ. සබ්ස්ක්‍රයිබ් කරපල්ලා මාව.